අද්විතීයන් තැනු හිරංග සෝවි සන්නාමේ ප්‍රතිඵල විශිෂ්ටත්වේ ඇසි දිසි සාක්ෂි මේ ඔවුන්ගේ කතාව. ගම්පහ දිස්ත්‍රික් 6 වන ස්ථානය නොනිමි ආලෝකා රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ. මම නොනිමි ආලෝකා. මගේ පාසල ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය. මම 2019 උසස් පෙළ ගණිත අංශයෙන් ගම්පහ දිස්ත්‍රික් 6 වෙනි ස්ථානය ලබා ගත්තා. මම රසායන විද්‍යාව සඳහා සහභාගී වුණේ හිරංග සර්විස් සර්ගේ ක්ලාස් එකට. ඒ ක්ලාස් එක තෝරගන්න විශේෂම හේතු වුණේ සර්ගේ ක්ලාස් එක ඇතුලේ යන වැඩපිළිවෙල. සර් ක්ලාස් එක ඇතුලේදීම පාඩම් කරවනවා. ඒ වගේම ගොඩක් පේපර්ස් කරනවා. සර්ගේ පේපර් ක්ලාස් එකට අමතරව ක්ලාස් එක ඇතුළතදී කරන පේපර්ස් වලින් ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ඒ වගේම MCQ ප්‍රශ්නත් කවර් වෙනවා. විශේෂයෙන්ම සර් විභාගයට සූදානම් වෙන්න අපට දෙන MCQ ප්ලෑන් එක එක්සෑම් පේපර් එකේදී MCQ 40කට වැඩි ප්‍රමාණයකට යන්න ලේසියෙන්ම උපකාරී වෙනවා. මම හිරංග සර්ගේ රසායන විද්‍යා පන්තිය රෙකමන්ඩ් කරනවා. ගම්පහ දිස්ත්‍රික් 9 වන ස්ථානය ඖෂධි අනුත්තරා යශෝදරා දේවී බාලිකා විද්‍යාලය ගම්පහ. මම ඖෂධි අනුත්තරා. මගේ පාසල ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලය. මම 2023 A-level විභාගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජීව විද්‍යාංශයෙන් 9 වන ස්ථානයට පත් වෙලා තියෙනවා. මම A-level රසායන විද්‍යාව සඳහා පන්ති ගිය හිරංග සෝවිස් සර්ගේ රසායන විද්‍යාව විෂය සඳහා වැඩසටහන් රාශියක් පන්ති ඇතුළේ තියෙනවා. සර්ගේ අපි වෙනුවෙන් දීපු MCQ ප්‍රෝග්‍රෑම් එක, ඒ වගේම සර්ගේ තිබ්බ පන්ති ඇතුළේ පාඩම් කරවීමේ වැඩසටහන අපිට ඕගනික් ඉනෝගනික් වගේ පාඩම් ගොඩක් ගන්න උපකාරී වුණා. ඒ වගේම සර්ගේ විභාග ලඟ වෙලා අපිට දීපු 10 days plan එකත් අපිට ගොඩක් උපකාරී වුණා. සර්ගේ පේපර් ක්ලාස් එක ගත්තාම A-level විභාගයට සමාන්තර ප්‍රශ්න ගොඩක් සර් ගාව තියෙනවා. ඇත්තටම A-level රසායන විද්‍යාව සඳහා මම හිරංග සර්විස් සර් රෙකමන්ඩ් කරනවා. කොළඹ දිස්ත්‍රික් 87 සකුන් ශවන්ත DS සේනානායක විද්‍යාලය කොළඹ. මගේ නම සකුන් ශවන්ත ලේනගේ. මගේ පාසල DS සේනානායක විද්‍යාලය 2024 A විභාගය සඳහා පෙනී සිටියා. මම කොළඹ දිස්ත්‍රික්කයේ 87 වෙනියා. ඒතරම් කෙමිස්ට්‍රි සඳහා ගිය අපේ හිරංග සර්විස් ළඟට. පන්තියේ කරන වැඩ පිළිවෙල හරිම සාර්ථකයි. පන්තියේදී දෙන MCQ ප්ලෑන් එක ගොඩක් වටිනවා. ඒ වගේම පන්තියේ ඒ මොහොතේදී පාඩම් කිරීම අපේ විභාගයට ගොඩක් වැදගත් වුණා. ඒ වගේම තමයි සගේ පේපර් ක්ලාස් එකේ දෙන ප්‍රශ්න හා ගොඩක් සමාන ප්‍රශ්න අපේ A විභාගයට අවිල තිබ්බා. ඉතින් ඒ නිසා අපේ A විභාගය ප්ලේසින් කරගන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා කෙමිස්ට්‍රි සඳහා අනිවාර්යෙන් හිරංග සර්විස් එක රෙකමන්ඩ් කරනවා. කොළඹ දිස්ත්‍රික් 120 වන ස්ථානය රොවිනි මදුහන්සි විශාකා විද්‍යාලය කොළඹ. මගේ නම රුවනි. මගේ පාසල කොළඹ විශාක විද්‍යාලය. මම 2017 සෙකන්ඩ් ෂයි මම A-level කරද්දි තමයි මම හිරංග සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකට ජොයින් වුණේ. මම 2016 ෆස්ට් ෂයි කරද්දි මගේ කෙමිස්ට්‍රි රිසල්ට් එක උනේ C එකක්. එතකොට මගේ සෙකන්ඩ් ෂයි එකේදී මට කෙමිස්ට්‍රි වලට A එකක්. මම මැත් ස්ට්‍රීම් එකෙන් කරේ. මගේ කොළඹ දිස්ත්‍රික්කයේ රෑන්ක් එක 120. එතකොට මම මොරටුවේ ඉංජිනේරින් සිලෙක්ට් වුණා. මම 2023 මොරටුවේ කෙමිකල් ඉංජිනේරින් වලින් ග්‍රැජුවේට් වුණා. මම හිරංග සර්ගේ ක්ලාස් එක ගැන දැනගත්තා. මට හම්බෙච්ච ලීෆ්ලට් එකකින්. එතකොට සර්ගේ රිවිෂන් එක 2017 පටන් ගන්න තිබ්බේ නෑ. එහෙනම් මම පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳලම ඉවර වෙනකම්ම කණ්ඩායම සර්ගේ පන්තියට සහභාගී වුණා. මොකද සර් පන්තියේ එදා උගන්වන දේ අපිට එදාම පාඩම් කරවනවා. එතකොට අපිට ගෙදර ගිහිල්ලා අමුතුවෙන්ම ඒක ආයෙ වෙනම ෆර්ට් එකක් දාන්න ඕනේ නෑ. ඒක පාඩම් කරන්න අපිට ඒ වෙලාව වෙන සබ්ජෙක්ට් එකකට යූස් කරන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ සර් පන්තිය ඇතුලේ ඒ කන්සෙප්ට් එක කරලා ඒකට අදාළව ප්‍රශ්න කරනවා. එතකොට අපිට හොඳට මේක ඔළුවට යනවා සර් උගන්වපු දේවල්. අනික සර් හරිම සරලව ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට පොඩිම තැන ඉඳලා තමයි හැමදේම උගන්වන්නේ. එතකොට ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි සර්ගේ වීක්ලි ප්ලෑන් එක. සර් උදේම පන්තියට එද්දී අපිට වීක්ලි ප්ලෑන් එක දෙනවා. එතකොට අපිට තියෙන්නේ එදා පන්ති ඉවර වුණාට පස්සේ ඊළඟ දවසේ පන්ති පටන් ගන්නකම් ඒ වීක්ලි ප්ලෑන් එක ෆලෝ කරන්න. ඒක ෆලෝ කරාට පස්සේ එදා උගන්වපු දේ ඊළඟ සතිය වෙනකොට ඔක්කොම කවර් වෙලා තියෙන. අපිට ආය අමුතුවෙන් ඒකට වෙනම එෆර්ට් එකක් දාන්න ඕනේ නැහැ කිසිම දෙයක් කරන්න. අපි දන්නේම නැතුව අපි ඒ දේවල් A levels ලඟ වෙනකොට අපි මුළු කෙමිස්ට්‍රි ඔක්කොම පාඩම් කරලා ඉවරයි. අපි දන්නේ නැතුවම. ඊට පස්සේ සර්ගේ පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් මම පේපර් ක්ලාස් එකටත් පළවෙනි දවසේ ඉඳලම සහභාගී වුණා. මොකද අපි තියරි විතරක් ඉගෙන ගත්තට මද්දී අනිවාර්යෙන් සමහර වෙලාවට ප්‍රශ්න කරන්න යනකොට හිර වෙනවා. අපිට තේරෙන්නේ නැහැ ප්‍රශ්න වලට ලියා ගන්න ඕනේ කොහොමද එහෙම කියලා. එතකොට සර්ගේ පේපර් ක්ලාස් එකේ එතකොට ගොඩක් වටිනවා. මොකද සර් පේපර් එක දෙනවා. ඊට පස්සේ ඒක අපිට බලලා ඒක හරි වැරදි බලලා හැමදේම කරලා අපිට ආයෙ ඒක දෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් අපි ඉන්නේ මොන වගේ තැනකද, අපි මොනවද ඉම්ප්‍රූව් කරගන්න ඕන, අපි තව කොහොමද ලකුණු වැඩි කරගන්නේ, හැමදේම
හැමදේම සර් පේපර් එක සාකච්ඡාත් කරනවා පේපර් ක්ලාස් එකේ. එතකොට අපිට හැම දෙයක්ම අපි ඉන්න මට්ටම හැමදේම දැනගන්න පුළුවන්. එතකොට අපිට හොඳ කොන්ෆිඩන්ස් එකක් එනවා ඒ ලෙවල්ස් ලඟ වෙද්දී. මොකද අපි පේපර්ස් ගොඩක් කරලා අපිට පේපර් එක ලියන්න ගියාම අපි හිර වෙන්නේ නැහැ. අපිට ඒක හොඳට කරගන්න පුළුවන් හැමදේම. මොකද මට මතකයි මගේ ඒ ලෙවල්ස් වලදී මගේ MCQ එකේ මගේ එකයි වැරදුනේ. එතකොට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකත් essay පේපර් එකත් හරිම ලේසි. මට මතකයි කොහොම හරි මට ඕගනික් ගාන එහෙම කරන්න මට විනාඩි 10ක් වගේ ගියේ. ඇත්තටම එතකොට ගොඩක් වෙලා විතර වෙනවා අනිත් ඒවට. එතකොට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට වට ආයි බලන්නත් පුළුවන් වාලියපු ඒවා. ගොඩක් කොහොම හරි වෙලාවත් ඉතුරු වුණා. හොඳටම පේපර් එක කරගන්න මට පුළුවන් වුණා. එතකොට අනිත් එක දැන් මම මේ වෙද්දී USA වල University of Oklahoma වල මගේ chemical engineering PhD එක කරන ගමන් ඉන්නේ. ඇත්තටම සමහර වෙලාවට අපේ graduate subjects වලටත් chemistry concept ඕන වෙනවා. මොකද ඒ කියන්නේ ඒ වගේම advance ඒවා තමයි අපි දැන් ඉගෙන ගන්න. එතකොට සමහර වෙලාවට අර ඒ ඉගෙනගත්ත සර්ගෙන් ඉගෙනගත්ත ඒ concept හරියට ඔළුවට වැටිච්ච නිසා හරිම ලේසියෙන් අල්ල ගන්න පුළුවන් සමහර වෙලාවට ඒවා. මොකද අපිට chemistry වලට ඕන fundamentals ටික සර්ගෙන් හොඳටම වැටලා තියෙනවා. ඒ හින්දා සමහර වෙලාවට අදටත් මට සමහර ඒවා හරිම ඉක්මනට ඒ සබ්ජෙක්ට්ස් හරිම ඉක්මනට ඔළුවට දාගන්න පුළුවන්. අර ෆන්ඩමෙන්ටල් කන්සෙප්ට් හරියට සර්ගෙන් ඉගෙනගෙන හරියටම ඒවා ඒ කියන්නේ අපිට ඇප්ලයි කරන්න පුළුවන් කොහොමද ඒ හැමදේම හරියටම තේරිච්ච නිසා. ඉතින් මම ඔයගලන්ට රෙකමන්ඩ් කරනවා සර්ගේ ක්ලාස් එක. අනිවාර්යයෙන්ම සර්ගේ ක්ලාස් එකට හැමදාම ඇවිල්ලා සර් කියන වැඩ ටික ඒ විදිහටම කරොත් අනිවාර්යෙන් ඒකක් ගන්න එක අමාරු නෑ. ඔයගලන්ට අමුතුවෙන් ඒ කියන්නේ මහන්සි වෙන්න දෙයක් නෑ. ක්ලාස් එකට හැමදාම ඇවිල්ලා පේපර් ක්ලාස් එකට ජොයින් වෙලා ඒ ටිකත් හරියට කරලා සර් කියන විදිහටම වැඩ ටික කරනවා නම් අනිවාර්යෙන්ම ඒකක් අනිවාර්යෙන්ම ෂුවර්. විශිෂ්ටයන් අතරට ඔබත් එක්වන්න. රසායනයේ රසය විඳින්න. හිරංග සෝවිස්